අපි කවුරුත් දන්න ගාෆිල්ඩ් කම්මැලි ලසඤ්ඤ කන්න ආස ජෝන්ට කරදර කරන හුරතල් පූසා අපි හිතාගෙන ඉන්නේ ගාෆිල්ඩ් කියන්නේ නිකම් පූසෙක් කියලා නේද? නමුත් අන්තර්ජාලයේ සැඟවුණු අඳුරුම තීරයකට අනුව ගාෆිල්ඩ් කියන්නේ අපි හිතන දේ නෙමෙයි. මේ තීරයට කියන්නේ ද ගෝෆීල්ඩ් තීරය කියලා. මෙතනදී ගාෆිල්ඩ් කියන්නේ පූසෙක් නෙවෙයි. ඔහු වසර දහස් ගණනක් වයසති වෙනත් ලෝකයකින් අමරණීය රාක්ෂසෙක්. ජෝන් ආබකල් ගාෆිල්ඩ්ගේ ස්වාමියා නෙමෙයි. ඔහු ගාෆිල්ඩ්ගේ සිරකරුවෙක්. ජෝන් කොච්චර පැනලා යන්න හැදුවත් මේ රාක්ෂයාට හැමතැනින්ම ඉන්න පුළුවන්. උණ්ඩවලටත් ගින්දරවලටත් ගාෆිල්ඩ් විනාශ කරන්න බෑ. ජෝන් මට බඩගිනි ලසඤ්ඤා විතරක් මදි ජෝන්. මට ඕනේ වාගේ ආත්මය. මේ විශ්වයේ පාලනය තියෙන්නේ ඔහු අතේ. ජෝන් මැරෙන්න හැදුවත් ගාෆිල්ඩ් ඔහුට මැරෙන්න දෙන්නේ නැහැ. මොකද ගාෆිල්ඩ් සෙල්ලම් කරන්න කෙනෙක් ඕනේ. ඒ නිසා තමයි ඔහු නිතරම කියන්නේ I am sorry ජෝන්. වාසනාවට මේක ෆෑන් තියරි එකක් විතරයි. හැබැයි අදලට ඔයාගේ බලලා දිහත් හොඳට බලන්න.